මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ. මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ. දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ අම සිසිල දැනේ. සංසරණේ ආශිර්වාදේ ලබාගෙන අපේ බලපිටි චාරිකාව මෙන්න මේ විදිහට උදේ පාන්දරින්ම අපි පටන් ගන්නවා. අපේ චාරිකාවේ පළවෙනි නවාතැන වුණේ කළුතර බෝධිය. ඉතින් කළුතර බෝධියේ ආශිර්වාදය ලබාගෙන ඒ වගේම අනිවාර්යෙන් ඔයාලා කළුතර බෝධියට එනවා නම් මතක් කරලා කළුතර බෝධියේ ඉතිහාසය සම්බන්ධව තියෙන පැරණි වාන්න පැරණි කතන්දර ඒ හැම දෙයක්ම මෙන්න මේ තැනදී නිරූපණය වෙනවා. මේක පුංචි කෞතුකාගාරයක් කිව්වොත් නිවැරදි. ඉතින් මෙන්න අනිවාර්යෙන්ම ආවොත් කළුතර බෝධීන් වහන්සේට මෙන්න මේ කෞතුකාගාරය බලන්න නැතුව යන්න අමතක කරන්න නම් එපා. මේ තියෙන කන්ද විහාරයේ හැමෝගෙම නෙත ගැටුණු ලංකාවේ කලාකරුවන් අතින් නිර්මාණය වෙච්ච නාහිමි පාණන්ගේ වහන්සේගේ ඉටි රූපය තමයි මේ ඔබට දක්වන්න ලැබෙන්නේ. අපි කන්ද විහාරයට සමු දීලා ට්‍රිප් එකේ විශේෂම තැනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මාදුගඟ බෝට් සවාරියට. ඉතින් මෙන්න මේ විදිහට මාදුගඟේ බෝට් සවාරිය පටන් ගත්තා අපි. එතනදී කුරුඳු ගහේ වාණිජ වටිනාකම එවැගේම කුරුඳු ගහේ ගුණාත්මක භාවය දෙස් විදෙස් හැම සංචාරකයෙකුටම එතනදී කියලා දෙනවා. ඒ විදිහටම කියලා දෙනවා. එතකොට මේ තියෙන්නේ කුරුඳු ගහක්. මේ කුරුඳු ගහක් අපි ඉස්සරලාම කපා ගන්නේ අවුරුදු 3කින්. ඊට පස්සේ අපි මාස 6න් 6ට ඒ කුරුඳු ගහ කපා ගන්න පුළුවන්. ඒකේ මේ පඳුර නැවත දලුලනවා මාස 6න් 6ට. එතකොට ඒක කපා ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ එහෙම කපාගත්ත කුරුඳු ගහක්. එතකොට මේකේ ඇතුල් පොත්ත සහ පිටපොත්ත කියලා දෙකක් තියෙනවා. අපි එතකොට මේකේ පිටපොත්ත ආහාරයට ගන්නෙ නෑ. ඒක අයින් කරනවා. එතකොට අපි ඒක අයින් කර ගන්නවා මෙන්න මේ වගේ ආයුධයකින්. මේකට කියනවා ඕකැත්ත කියලා ඉස්සරලා කිව්වේ. දැන් නම් මේකට මේ පැත්තේ කට්ටිය කියන්නේ සවුත්තුව කියලා. මේකට මිටක් එහෙම ගහලා අන්න මේකට සවුත්තුව කියලා කියනවා. ඉස්සරලා මේකට මිටක් තිබ්බේ නෑ. මෙහෙම අතින් නිකන් අල්ල ගන්න විතරයි තිබ්බේ. දැන් මේකට මිටක් එහෙම ගහලා අන්න සවුත්තුව කියලා කියනවා. ඊට පස්සේ අපි මේකේ තියෙන උඩ පොත්ත පූරලා අයින් කර ගන්නවා.
පොද්දුව රජ මහා විහාරය. ඉතින් බෝට්ටු වලින් එන්න තියෙන්නේ. ඉතින් අපි වන්දනා කරන්න යනවා. රජමහා විහාරය ඓතිහාසික සිද්ධි සමුදායකින් සමන්විත වේ. මෙම පින්බිමෙහි වැඩ සිටින බෝධිරාජාණන් වහන්සේ අනුරාධපුර ජයසිරි මහ බෝධිරාජාණන් වහන්සේගෙන් හටගත් දෙතිස් පළ බෝපැල අතර 32 වෙනි බෝපැලයයි. අනුරාධපුර යුගයේ රජකම් කළ දේවානම්පියතිස්ස මහරජතුමා විසින් මෙම බෝපැලය බුද්ධ වර්ෂ 236 දී රෝපණය කරන ලදී. මහරජතුමා විසින් බෝධීන් වහන්සේ රෝපණය කළ නිසා මෙම විහාරස්ථානය රජමහා විහාරස්ථානයක් ලෙස නම් කර ඇත. දෙවන ඓතිහාසික තොරතුරු ලෙස හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දෙදෙනා දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමේදී එවක තිබූ යුදමය තත්ත්වයත් එකල ශ්‍රී ලංකාවේ රජකම් කළ මහසෙන් මහරජතුමා මරණයට පත්වීම නිසා ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය නොලැබිණි. සින්දු කියලා නටලා විනෝද වෙලා පළපිටිය චාරිකාව මෙන්න මේ විදිහට අපි නිමා කරමු.